අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ YouTube එකෙන් මුදල් උපයනවද Facebook එකෙන් මුදල් උපයනවද මේ දෙකේ තියෙන වෙනස්කම් සමානකම් මොනවද කියලා ගොඩක් කෙටියෙන්. ඉතින් පළවෙනි දේ තමයි ඔයාලට Facebook වලින් මුදල් උපයන හැටි නොමිලේ පාඨමාලාවක් මම මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරා. 100,000 ගණනක් මේකට ලියාපදිංචි වෙලා. ඒ වගේම පොඩි අපරාධයක් කරනවා මේක හරියට Facebook වලින් සල්ලි හොයන්න පුළුවන් කියපු ගමන් ඔයාලට හරියට හිතෙන්නේ රටක ජනාධිපතිගෙන් ඇවිල්ලා කියනවා ඔයාලා කතා කරනවට අපි මුදල් ගෙවනවා හැමෝම කතා කරන්න කියලා. එතකොට හැමෝම කතා කරන්න පටන් ගන්නවා කුණුහාරප කියනවා හොඳ දේවල් කියනවා බන කියනවා පිරිත් කියනවා. එතකොට මුදල් ගෙවන්නේ මොනවටද කියලා ඔයාලා හොයලා බලන්නේ නැහැ. එතකොට Facebook එකෙන් වීඩියෝස් දානවට මුදල් ගෙවනවා කිව්වට වැදගත් එහෙම නැත්නම් මිනිස්සුන්ට බලන්න පුළුවන් වීඩියෝස් දානවට තමයි ඒගොල්ලෝ මුදල් ගෙවන්නේ. ඇත්තටම Facebook එක හරහා තවදුරටත් එයාලට වීඩියෝස් දාන්න බෑ. එහෙම නැත්නම් මෙන්න අපේ account ban වුණා. මෙන්න අපිට මුදල් ගෙවන්න නැහැ කියලා ආව කියලාත් ගොඩක් ආවා. ඒකට හේතුව තමයි මේගොල්ලෝ මේ වීඩියෝස් හදන්න ආසාවේ නෙමෙයි. TikTok එකෙන් හරි Instagram එකෙන් හරි කොහේ හරි අනුන්ගේ වීඩියෝ හරි සින්දු කැල්ලක් හරි අරන් අප්ලෝඩ් කරලා කීයක් හරි හොයාගන්න plan කරන අය. එහෙම අයට YouTube එකේවත් Facebook එකේවත් සාර්ථක වෙන්න බෑ. මේ කතාව ඇහුවොත් ඔයාලට මේක තවදුරටත් තහවුරු වෙයි. ඉතින් පළවෙනි දේ තමයි Facebook එකෙන් සාර්ථක වෙන්න පුළුවන්ද YouTube එකෙන් සාර්ථක වෙන්න පුළුවන්ද? YouTube එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ search engine එකක් විදිහට. උදාහරණයක් විදිහට ඔයාලට ඇවිල්ලා search කරලා බලන්න පුළුවන් මගේ ගෙදර දොර ලොක් වෙලා මේක යතුරු නැතුව අරගන්නේ කොහොමද? මගේ laptop එකේ බැටරි ඉක්මනට බහිනවා. මේකට විසඳුමක් තියනවද? මගේ බඩ අඩු කරගන්න ඕනේ. මේක කරගන්නේ කොහොමද? මම අලුතින් ෆෝන් එකක් ගත්තා. මේක charge කරන්න ඕනේද? මගේ ඇන්තූරියම් පැලේ කොළ කහ පාට වෙලා මේක හදාගන්නේ කොහොමද? මේ වගේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම මිනිස්සු YouTube එකේ search කරනවා. ඔයා හොඳට බලන්න මේ search එක දානකොට අවුරුදු 10 15 පරණ වීඩියෝස් පවා උඩට ඇවිල්ලා ඔයාට විසඳුම් ලබා දෙනවා. YouTube එක කියන්නේ ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරාම අවුරුදු 10 15 පවා ඔයාට මුදල් ගෙවන වීඩියෝස් අප්ලෝඩ් කරන තැනක්. මේකට හොඳම උදාහරණය තමයි මේ මම දාලා තියෙන වීඩියෝස්. බලන්න අවුරුදු 5-6 පරණයි. අදටත් කමෙන්ට්ස් වැටෙනවා. අදටත් views යනවා. අදටත් ඩොලර්ස් මගේ ගිණුමට වැටෙනවා. හිතලා බලන්න YouTube එකෙන් අන්න ඒ විදිහට ඔයාට මුදල් ගෙවනවා. ඒ විතරක්ද නෑ. Google එකේ මොනවා හරි search කරත් YouTube වීඩියෝ එකක් තමයි උඩට ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න. මේ ප්‍රශ්නෙට විසඳුම ඔයාට හම්බ වෙයි කියලා විසඳුම දෙන්නේ. ඒ වගේම අලුතින්ම AI වලින් මිනිස්සු ප්‍රශ්න අහන්නේ ChatGPT එකෙන්, Google Gemini එකෙන්. Gemini එකෙන් පවා ප්‍රශ්නයක් අහනකොට YouTube videos, ChatGPT එකෙන් ප්‍රශ්නයක් අහනකොටත් YouTube videos දෙන්න ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා. YouTube video එකක් කියන්නේ investment එකක්. කවදා search කරත් ඔයා හරි වීඩියෝ එක හදලා තියෙනවා නම් ඒක අවුරුදු ගාණක් පවා මිනිස්සුන්ට විසඳුම් දෙනවා වගේම ඔයාට මුදල් දෙන්න පටන් ගන්නවා. ඔයා chef කෙනෙක් නම් ඔයා ගුරුවරයෙක් නම් ඔයාට මොනවා හරි දැනුමක් තියෙනවා නම් ඔයාට මිනිස්සු විනෝදාස්වාදයට ලක් කරන්න පුළුවන් නම් මිනිස්සු හිනස්සන්න පුළුවන් නම් මිනිස්සුන්ට හොල්මන් කතා කියලා දෙන්න පුළුවන් නම් ඔයාගේ අවට අලි ඉන්නවා නම් කෑම තියෙනවා නම් ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙනවා නම් මේ හැමදේම YouTube එක හරහා මිනිස්සු අතරට යවලා අවුරුදු ගාණක් පුරා ඔයාට සාර්ථක වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම search engine එකක්. එහෙම නැත්නම් මිනිස්සු search කරන දේවල් වලට තමයි ඔයාගේ වීඩියෝස් මිනිස්සු අතරට ගිහිල්ලා ඔයාට සදාකල් වුණත් මුදල් උපයන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම මම කියන්නේ මගේ අත්දැකීමෙන් මම අවුරුදු 16ක් දැන් අන්තර්ජාලයේ වීඩියෝස් නිර්මාණය කරනවා. මුදල් උපයන්න බැරි නම් කවුරුත් මේ දේ කරන්නේ නැහැනේ. එතකොට ඒක හොඳම උදාහරණයක්. එතකොට මම පෙන්නලා තියෙනවා කොහොමද මට මුදල් එන්නේ සහ ශ්‍රී ලංකාවේ ඕනම රටක බැංකුවකට ඩොලර් විදිහට මේ මුදල් ගන්න කියලා මෙන්න මේ වගේ. Facebook එකත් එහෙම තමයි. මේ තියෙන්නේ Facebook එකේ ස්ටෝරීස් දාලා ෆොටෝස් දාලා වීඩියෝස් දාලා මම උපයපු මුදල් ඔයාලට ටෙස්ට් කරන්න මගේ බැංකුවකටම අරගෙන පෙන්නපු විදිහ. මේ විදිහටත් ඔයාලට සාර්ථක වෙන්න පුළුවන්. මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට ප්‍රශ්නයක් ආවොත් ඔයාගෙන් Facebook එකේ සර්ච් කරනවද මේක කරන්නේ කොහොමද කියලා? නෑනේ. Facebook එක තියෙන්නේ තමන්ගේ මූණ ඉස්සරහට එන වීඩියෝ එක බලන්න මිසක් සර්ච් කරලා ප්‍රශ්න වලට විසඳුම් හොයන්න නෙමෙයි. සහ Facebook එක තාම එහෙම සර්ච් කරලා ප්‍රශ්න හොයන්න පුළුවන් ලෙවල් එකට හදලත් නැහැ. ඒක එහෙම ෆීචර් එකකුත් නැහැ. ඒකේ තියෙන්නේ මිනිස්සුන්ව හොයාගන්න
පේජ් එකක් හොයාගන්න ඒ වගේ දේවල් වලට තමයි සර්ච් එක තියෙන්නේ. ඉතින් එතකොට Facebook එකේ වා වීඩියෝස් දැම්මොත් ඒක ඇවිල්ලා කෙටි කාලීන. සාමාන්‍යයෙන් ඒකට අපි අරකට කියන්නේ search engine optimization. YouTube එකේ දානකොට. එතකොට Facebook එකේ තියෙන්නේ feed engine optimization. ඒක අපි නෙමෙයි ඇත්තටම කරන්නේ. ඒක Facebook ලා කරන්නේ. අතර මේ ගැන මට හොඳටම ඉගෙන ගන්න අවස්ථාව හම්බ වුණා මම සහභාගී වෙච්ච මෙන්න මේ ඉවෙන්ට් එකකදී මේකදී Facebook එකේ වැඩ කරන එකමද මෙටා ආයතනයේ වැඩ කරන කෙනෙක්ම මේක ලස්සනට අපිට එක්ස්ප්ලেইন කරලා දුන්නා කොහොමද මේ දවස් කීපය ඇතුළත මේ තමන්ගේ වීඩියෝ එක මිනිස්සු අතරට යන විදිහට Facebook ලා මේක නිර්මාණය කරන්න කියලා. ඒතර අපිට ඉගෙන ගන්න තියෙන දේ තමයි මේ පළවෙනි දවස් 3-4න් පස්සේ ඔයාට ආයේ වීඩියෝ එක හම්බ වෙන්නේවත් නැහැ. ඔයාට අලුත් වීඩියෝ එකක් දාන්න සිද්ධ වෙනවා. එතකොට දැන් YouTube එකේ ඔයාට හරියට වීඩියෝස් හදලා දාලා තියලා තිබ්බත් ආයේ වීඩියෝස් නොදා හිටියත් ඒ පරණ වීඩියෝස් වලට හොඳ ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. හැබැයි Facebook එකේ ඔයාට මුදල් ගෙවන්නේ ස්ටෝරීස් දානකොට, ෆොටෝස් දානකොට, වීඩියෝස් දානකොට, රීල්ස් දානකොට, හැමදාම දදා ඉන්නකොට තමයි. මෙහෙම තමයි මේ දෙක වැඩ කරන්නේ. මම මේකෙන් කියන්නේ ඔයාට මේක කරන්න එපා කියලා. දෙකම කරන්න. මොකද දීර්ඝ කාලීනව ඔයාට YouTube එකෙන් මුදල් උපයන්න පුළුවන්. කෙටි කාලීනව ඔයාට Facebook එකෙන් මුදල් උපයන්න පුළුවන්. මේ විදිහට තමයි මේ සිස්ටම් දෙක හැදිලා තියෙන්නේ. කොහොම නමුත් ඔයාගේ account එකටමනේ ඩොලර් වැටෙන්නේ නේ. ඉතින් ඒ නිසා YouTube එකට හදන වීඩියෝස් Facebook එකට දාන්න අමතක කරන්නත් එපා. Facebook එකට හදන වීඩියෝස් YouTube එකට දාන්න අමතක කරන්නත් එපා. ඔයාට දැන් හිතේ මේ copyright ප්‍රශ්න නැද්ද කියලා. තියෙනවා විසඳුමක්. චනොක්ස් බ්‍රෝගේ copyright ගැන මාස්ටර් ඇකඩමි එකේ සම්පූර්ණ මෙන්න මේ වගේ විස්තර ගොඩාක් අපි දාලා තියෙනවා වගේම මේ ගැන ඊබුක් එකකුත් මම දාලා තියෙනවා. ඉතින් ඔයාට මාස්ටර් ඇකඩමි එකට ජොයින් වෙන අයට මෙන්න මේ සම්පූර්ණ ලිපි මාලාව ඇතුළත ඔයාට මේ දේවල් ඇක්සස් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ ඔයා Facebook එකේ ඕනවට එපාවට වීඩියෝස් දාන්න එපා. ලස්සන ප්ලෑන් එකක් හදාගන්න. YouTube සහ Facebook දෙකම එකක් විදිහට ඔයාට අප්ලෝඩ් කරන්න පුළුවන් විදිහට මේ ප්ලැට්ෆෝම්ස් දෙක එකට කරලා හදාගන්න. දීර්ඝ කාලීනව YouTube එකෙන් මුදල් උපයන්න. කෙටි කාලීනව Facebook එකෙන් මුදල් උපයන්න. ඔයා හරි විදිහට වීඩියෝස් හදනවා නම් මේ ප්ලැට්ෆෝම්ස් දෙකෙන්ම ඔයාගේ බැංකු ගිණුමට ඩොලර් වට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම හැමදාම කියනවා වගේ ඔයාගේ ඇස් දෙකට පේන මොනවා හරි ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන මොනවා හරි අනිත් මිනිස්සු දකින්නේ නැත්නම් අනිත් මිනිස්සු දන්නේ නැත්නම් ඒ දේ ඒ මිනිස්සුන්ට වීඩියෝ එකක් මාර්ගයෙන් ඉදිරිපත් කරලා මුදල් උපයන්න පුළුවන් අති සාර්ථක ක්‍රමයක් තමයි මේ වීඩියෝ ව්‍යාපාරයක් කියලා කියන්නේ. මම මේකට YouTube කරනවා මම YouTube කරුවෙක් Facebook වීඩියෝස් දාන කෙනෙක් කියලා කියන්නේ. මම මේකට කියන්නේ වීඩියෝ ව්‍යාපාරයක් කියලා. මේ වීඩියෝ ව්‍යාපාරයක් හින්දා තමයි මෙන්න මේ විදිහට මගේ පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරලා මේ වීඩියෝ ව්‍යාපාරයේ ටික ටික දියුණු කරලා මෙන්න මේ තත්වයට මටත් අරගෙන යන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා පස්ස ගන්න එපා. එදා ඔයාට YouTube පටන් ගන්න බැරි වුණා නම් දැන් මම පටන් ගත්තේ අවුරුදු 16කට කලින්. ඔයාට ඊයේ ගිය අවුරුද්දේ පටන් ගන්න බැරි වුණා නම් අද තමයි ඔයාගේ YouTube channel එක start කරන්න හොඳම දවස. ඔයාට අවශ්‍ය guidance එක, ඔයාට අවශ්‍ය පාර පෙන්වන්න තමයි අපි මාස්ටර් ඇකඩමි සම්පූර්ණ පාඨමාලාව නිර්මාණය කරලා තියෙන්නේ. පැය 22ක සම්පූර්ණ පාඨමාලාවක්. ඒ වගේම දවස් 90ක් ඇතුලේ මේ දේවල් කොහොමද සම්පූර්ණයෙන්ම මොනටයිස් කරන්න කියලා සම්පූර්ණ ගයිඩන්ස් එක ඔයාලට ලබා දෙනවා. ඊට අමතරව background music, thumbnail templates, like buttons මේ වගේ resources ගොඩක් තියෙනවා. e-books ගණනාවක් තියෙනවා. මේ ටික ඔයා හරියට මාසයක් ඇතුළත ස්ටඩි කරොත් ඔයාට ඔයාගේ ගමන යන්න, ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන අයිඩියා එක හරියට ඔප්ටිමයිස් කරලා ඉස්සරහට කොහොමද යන්නේ කියලා ඉගෙන ගන්න ඔයාට හොඳ දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අද පාඩම තමයි දීර්ඝ කාලීනව YouTube වලින් මුදල් උපයන්න පුළුවන්. කෙටි කාලීනව Facebook වලින් මුදල් උපයන්න පුළුවන්. ඕනවට එපාවට කරන්නේ නැතුව නීති මාලාව හරියට ඉගෙනගෙන වැඩේ පටන් ගන්න. ඔයාට අදම ඔයාගේ වැඩේ පටන් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මාස්ටර් ඇකඩමි YouTube channel එක subscribe කරන්න. පාඨමාලාවට එකතු වෙන්න පුළුවන් කැමති අයට පුළුවන් මේ නම්බර් එකට WhatsApp එකක් එවන්න. ඔයාගේ නමයි ඊමේල් එකයි අපි ඊටු විස්තර ටික ඔයාට එවන්නම්. එතනදී ඔයාට හැමදේම ඉගෙන ගන්න පුළුවන්. තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. ඔයාගේ වීඩියෝ ව්‍යාපාරය අදම පටන් ගන්න. ඔයාගේ ගෙදර කාමරේ ඉඳගෙනම මේ දේවල් පටන් ගන්න පුළුවන්.